ඒකේ අපි හැදුවා ජංගල් ජූස් එකක්. මේ තියෙන එකට අන්නාසි දොඩම් ඇපල් පෙර කොමඩු ඔය ඔක්කොම දාලා භාජනයකට දාලා ඊට පස්සේ ඩ්‍රයි ජින් ස්ප්‍රයිට් ඊට පස්සේ මෙන්න මේකට කියන්නේ අපි සිංහලෙන් කියන බැක් කරන්ට් කියලා. හරිද? එතකොට මේකට කියනවා ඉංග්‍රීසියෙන් කළු ඉදිරිය කියලා. කළු ඉදිරිය ටිකක් දාලා ඉවරලා මෙන්න මේ මික්ස් කරගත්තා. ඇත්තටම මේක පට්ට. හරිද? ඊට පස්සේ තමයි අපි සෙමින් කෙමින් ඩ්‍රින්ක් එක දැම්මේ. ඊට පස්සේ අයිස් කැට දැම්ම දාලා ඉවර වෙලා අපි ගීත ගායනය කරා. ගීත ගායනය කරලා සුහද කතා බහක යෙදුනා. ඉතින් මේ ගැන තමයි මේ කියන්න ආවේ. මෙන්න මේ විදිහට කරකෝ දාන්නයි කියලා හුවා පස්ස තමයි කිව්වේ ඒක ඉක්මනට මෙන්න. මම ජංගල් ෆොක්ස්ද කියලා අහනවා. මට හිනත් එනවා. ඊට පස්සේ වෙන සුන්දර මුහුද ඉන්දියන් සාගරයේ මේක. ඉතින් මෙතන චිකුලා මහලුව බ්‍රූවල්ලා සමග මනකනක්ක බැද්දා. මේක මඤ්ඤොක්කා. හරිද? අපි ලියන භාෂාවෙන් කියන්නේ මනකනක්ක කියලා. ඒක ලේසියි අතරම. ඉතින් ඒත් එක්කම මෙන්න මේ ආකාරයට සූදානම් වුණා. බලන්න මනකනක්ක බදින ආකාරය බලා ගන්න පුළුවන් අපිට. මෙන්න මේ ආකාරයට තමයි බදින්නේ. මුහුද අසල මෙන්න ස්පෙෂල් පෙට එකක් මේක තියෙනවා. අල තම්බා බෙද බිත්තර තම්බා බිස්කට් කුඩු දමා එළවලු තම්බා පෙපර රයිස් ගල් මාළුවා ඉරිකපා බේක් කර චිකන් අර කකුළු හැදුව වීඩියෝ එකේ වගේ මෙන්න ශ්‍රී ලංකන් ටිකිලා මෙතන මේ ආකාරයට දෙහි තවරා ලුණු දවටා ලිකර් දම. ඒ අතරතුර යම් කිසි දෙයක් සිද්ධ වුණා. මැස්ස වගේ ආකාව ඒකට මෙන්න මේ ඩ්‍රයිවිං බෝතලයට අපි ලයිට් එකක් ගැහුවා. එහෙනම් ටටා බායි.